එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා. ඇපල් හැඩේ මූණ හින්දා ඇපල් ආදිපාද කිව්වා. පුංචි යාළුවෝ දෙන්නයි රත්තයි ජෝති කියලා මේ තුන් දෙනා දිව්වේ පැන්නේ අනුන්ගේ යහපත හිතලා. විපත්තියට දුප්පත් පොසත් කියලා බෙදුම් නෑනේ. කරදරයේදී ලොකු පොඩියයි හිතන අය ඕන නෑනේ. මේ බව දන්නා ආදිපාදයානෝ යාළුවෝ සමගින් යහපතක්ම කෙරුවෝ. මේ බව දන්නා ආදිපාදයානෝ යාළුවෝ සමගින් යහපතක්ම කෙරුවෝ. ගමින් ගමට ඇවිදිනවා සාමය සමගිය දෙනවා. ගහබැන ගන්නා මිනිසුන් එකමුතු කර සැනසෙනවා. ඇපල් පුල්ලි ආදිපාද උඩම ඉන්න බෑ සැමදා බිමට බහින්නත් වෙනවා. නොමැරෙන ලෙස ඉන්න අයට ඇත්ත තත්ත්වය පහදනවා. එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා. ඇපල් ගෙඩියේ හැඩ මූණෙන් ඇපල් ආදිපාද කිව්වා. සිංහේ කරන වගේ මගේ බඩ සද්ද කරනවා. එහෙම දිනුම බඩ ගින්නද කිව්වනම් යමක් දෙනවනේ. ඒ බෑට ඔය ඇත්තමද? ඔව් ඇත්තමයි. මගේ බඩගින්න නිසා නොයෙක් විකාර පේනවා වගේ. දැන් මම දැක්කා මේ වගේ කෙමන්ද දැක්කේ ඔයා? මාළක විනෝදයක් වගේ නේද? මෙන්න මේ අර්පිස්සු. මේ අර්පිස්සු. නවත්තන්න දෙන්නම් සීමාවක් නැද්ද හැබැට? රත්තෝ කොහෙද රත්තෝ? අනේ එයා පරතෙන් පාලට වැටෙන්න ඇති අර පඳුර වලට යයින්. මන්නේ හරදරයක් නැහනේ. අසින්ටි වැටුණා. හරිම සන්තෝෂයි ඔයා දැක්කම. පස්සෙන්මයි මං ආවේ. අන්නේ දිනවා. පුංචි ගයක් නේ. සමහර විට රැය ගත කරන්න පුළුවන් වෙයි. මොකද කියන්නේ ඔයාලා? ඔයාගේ අදහස නම් බොහොම අගෙයි. ඉන්න. උඩ මොනවද ලියලා තියෙනවා? සාමය පතන ඔබට ඉදිරියට යන්න පුළුවන්. යවුවා දිවල් දින්න ගණන් ගත්තට මම නම් ගණන් ගන්නෑ. යාළුවා ඇක්ටිවේට් මං කැමති නෑ රැඳෙන්න අපි යමු මෙතන. කලබල කරන්න එපා කුරුල්ලෙක්නේ. කොරොල්ලෙක් නෙමෙයි යකේ. මුද්දක් නේද මේ? ඔබේ පළමු වාරය. ඌ කතා කරනවා. මුද්දක්. එපා. දෙවැනි වාරය. කරදරයක් නැහනේ. මට නම් හිතෙනවා අත් තුනක් තියනවා කියලා. නෑ ඒක මගේ වම් අත. මේ කොහෙද මේ?
අර බලන්න. මොකද්ද මේ වෙන්නේ මෙතන? චෙස් ලෑල්ලක් ඉන්නේ ඒක උඩ. මහ දැවන්ති කොග්නි. මටත් ඔක ඉගෙන ගන්න පුළුවන්ද කියලා අහන්න. දෙන්නම වැඩ පෙන්වන්න ගිහිල්ලා මායා දලකට අහුවෙලා කියලායි මට හිතෙන්නේ. මාව කනිත්තන් නයක් නෙවෙයි. දැන් කරන්න තියෙන හොඳම වැඩේ දොර හොයාගන්න එක. මේකෙන් පැන ගන්න වහාම හොයන්න ඕනේ. එන්න මා පස්සෙන් එන්න ඉක්මනට. ජෝති කඹයක් ඕනි වෙනවා වෙන මගක් නැහැ වගේ. ඔයා හරි එන්න එකක් හොයාගන්න බලමු. මොකද්ද මේ ප්‍රශ්නේ? තමා කවුද මෙහෙ එන්නේ? සුදු පාටයි. තමගේ වාසනාවට. දැන් වහාම ගිහිල්ලා සරඹ පටන් ගන්නවා අනිත් කුදවියත් සමග. මං හිතන්නේ පොඩි වැරදීමක්. නෑ. අබෑටයක් වගේ ඉන්න එක කොහොමද රැජිනට කතා කරන්නේ? වහාම පිට වෙලා කීදේ කරනවා. කීකරු වෙනවා. ඕක කප්පියගේ වංචාවක්. ඕක අපේ පුතේ නෑ. අරමනවා. එක දෙක එක දෙක එක දෙක එක දෙක 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 එක එක දෙක එක දෙක එක මේ කෙස්ලෑල්ලක් මන්දිරයක වහලක් නෑ. මොකද්ද මේ අරුම පුදුම පාට? කොංකෝ මම නම් දන්නේ නෑ. රජ විතර කවුට වෙන්න බැරිද? මේ වැරෙන්න තවත් ලස්සන පාට තියෙනවා. මෙයා හොඳයි අපේ සොල්දාදුවෙකුට. දෙන්න කළු පාට නිල ඇඳුමක්. අනේ මට සොල්දාදුවන්නේ මාව ගෙනියන්න එපා. මම ආදිපාදවරයෙක්. එහෙම කෙනෙක් වගේ පේන්නේ නැහැ. කළු අශ්වයෙක් මෙයාට දීලා අපේ හමුදාවට යවන්න. තව මොහොතකින් සතුරන් මැඩලන්න පුළුවන්. සටනට යන්නට පෙර කෙරෙන ඔබේ අවසන් පරීක්ෂණයයි. හොඳයි. ඔබ සූදානම්ද? ඔව් සූදානම්. අපේ හතුරෙක් මෙහෙ හැංගිලා ඉන්නවා. අපේ රහස් වචනේ අහිංසක පෝල්. අපේ රහස් වචනේ අහිංසක පෝල්. අපේ රහස් වචනේ මම බඩගිනි ජෝති. නවත්තනවා හිනාව. හිතට ගත්ත වැඩි හාවෙක් ඉන්නවා අල්ල ගන්නවා. හාවෙක් වුණත් තමයි නෑ බිමලු රතුළු උණු යෝනේ. ඔව්. වහාම පරීක්ෂණයට භාජනය කරලා ගෙනනවා. ඒකයි. ඔය කපටිය හැම තිස්සෙම හැසිරෙන්නේ ඔය වගේ. ඒ උදවියගේ චෙස්ට් ඇල්ලේ අවාසනාවට ඉත්තෝ අපි හැමදාම විඳවනවා. නමුත් ඉතින් හොඳ යමක් අවශ්‍ය නම් බඩු ඕනනේ. ඒක ඉතින් තමන්ගේ වැඩ. ඕ මේකද මේ කුස්සිය? ඔය ඉතින් මේ බඩුයි හාවයි. මේ මොනවද කුළු බඩු මොනවද දැන් ගැටුනේ? මනෝන තාවෙකුගේ සුදවත් දැක්කේ නෑ. එහෙමනම් මෙයා හතුරෙක් තමයි. අපි තමයි කල්ලෝ දඩයන් කරන්නේ. මිනිහා හතුරෙක්. පරීක්ෂණයේදී අහුවෙලා. අල්වලහෙක් වගේ. මේ යාගේ දවස මම කැමති ක්‍රියාදාමයේ නීති රීති මතක් කරන්න සුදුවිත්තෝ දඩයම් කරුවෝ. කල්ලෝ යවුන්ගේ ගොදුරවන්නේ. සුදු පිරිස මොනව කරනවද දන්නේ නැහැ. නිශ්ශබ්ද වෙන්න රජින ඉදිරිපිට. දැන් කියන්න බලන්න. මම ඔබ සෙව්වා. හතුරාගේ ක්‍රියාකාරකම් වහ හොයා බලලා ඇවිල්ලා මට වාර්තා කරන්න ඕන. මම ඔයාව හැමතැනම හෙව්වා. හැංගිලා හිටියේ මං දකින්න ඒ උදවිය කැමති නෑ. මම ඒ ගැන බලා ගන්නම්. මට බලයක් දීලා තියෙනවා මෙහෙන් පිට වෙන්න පුළුවන් ඒ මගින්. එන්න යන්න. හරිම බාහනක අත්දැකීම. ඇත්ත මායාවක පැටලිලා යුද චෙස් ක්‍රීඩාවක ඉත්තු වුණා. මට හොඳ පාඩමක් සොයා නොබලා කටයුතු කරන වතාව. ඉස්සරහ නෙවෙයි වටපිටාවේ සලකුණු බලන්න. ජෝති හොයා ගන්නකම් මට ඉවසුමක් නෑ. අයියෝ
ඔව් දැක්කද? කවුද? කළු ඉත්තෝ අපි හොයන්නේ. ඒ මිනිහා තමා දැක්කද? ඇත්ත කියනවා. ඔව් ඔන්න අතන ඉන්නවා. අම්මි මගේ බඩින් ඉන්න කොහෙ ගියද දන්නේ යඩේ මගේ ජාති කොහෙද ඔබ බාට වගේ කාපතියක් යන්නේ කියන්නේ ජාති අපිය මේ බලන්න දේවියා. ඕ මගේ ආදිපාද හතුර අල්ලගෙන රොයිය හටන පටන් ගත්තේ අපිට නොකිය. ඔය සුදු ඉත්තන් කවදාකවත් විශ්වාස කරන්න බෑ. මම උන්ට ගන්නන අමතක නොවෙන පාඩමක්. උන්ගේ මහිතව මං අල්ලා ගන්නවා. අපේ උදවිය පුරුදු පරිදි තා හොඳින් කණ්ඩායම් ගහනවා. අපේ ජයග්‍රහණය අතලඟයි. ඒක සාතිකයි. අර බලන්න. හරි පුදුමයි. සුදු ඉත්ත කල්ලගෙන කල්ලන් දෙන්නේ. ඉඩ දෙන්න බෑ ජයග්‍රහණය මට ඕනේ. මහිතව අල්ලගෙන මේක කෙලවරක් දකින්නවා. අනේ මට හරි වෙහෙසයි මාව අගාධයට වැටුණා අහුවෙලා සුදු ඇඳගත්ත බට කණ්ඩායමකට මාව කඩු කරලා දැම්මා මාව වතුර කොට යන නිසා යාන්තම් බේරුනේ අපිට ඒ සංතාසියමයි අලුවා වුනේ කල්ලන්ට නිසා කළු යනුන් දුන්නා කළුණා සුදුණත් අපි ඒ කොහොමදත් මගේ සෙල්ලම් වල ටික වීරගත්ත නැත්නම් මේ විනෝදෙත් නෑනේ බඩගින් කාර්යයක් මෙන්න කාලා හැදෙන්න අපයි අන්න සනද යුද්ධ හමුදාව මේ පැත්තෙන් කළු හමුදාව එනවා මෙතන හිටියොත් අපි කොටු වෙනවා යා ඔව් දුවමු වෙනම අපිට මේ කන්දේ මුදුරුන්න නගින්න හම්බෙන්නේ අර බලන්න මොකද්ද දෙන්නට මතක් වෙන්නේ නෑ කුරුල්ල වහලේ හිටපු ගහේ යත්ත දැන් තුන්වෙනි වාරය. කරුණාවන්ත කුරුල්ලෝ අපිට මේකෙන් පිට වෙන්නයි ඕනේ මිත්‍රවරුනි ඔබ මේ මුද්ද වමතින් ඇල්ලුවොත් කළු වෙලා කල්ලන්ගේ ගොඩට වැටෙනවා. දකුණතින් ඇල්ලුවොත් සුදු වෙලා සුද්දන්ගේ ගොඩට වැටෙනවා. දැන් තෝරන්න. මේ වතාවේ ඔය උගුලේ අහුවෙන්නේ නැහැ අපි. කළු හෝ සුදු අපි තෝරන්නේ නැහැ. අපිට යන්න ඉඩ දෙන්න. මේ බලන්න යාළුවනේ. අපි උන්න කරටම ගෙල්ලා දාලා කළු සුදු කියලා ભેදයක් දැන් නැහැ. අඩු තරමින් අපේ ලෝකෙවත් දැන් එහෙම ભેදයක් නැහැ කියලා අපි සතුටු වෙමු නේද? ඒකත්. මගේ පුරුවන් දුකෙන් හිටිය කොච්චර උදේ හිටියද? හොඳ කෑම වේලකින් පස්සේ පොඩ්ඩක් නිදාගත්තොත් ෂෝක්. මට නම් හා කියන්න බෑ ජෝති. අපි ඉක්මනින් යන්න ඕනේ. රත්න මොකද කරන්න හදන්නේ? මම පොඩි හඬක් නටන්න හදන්නේ. මොනවටද? මට නම් තේරෙන්නේ නැහැ. මම පොඩි කාලේ මේක කරලා තිනවා. පල්මෙන් ඇඟිලි ටික තියන්න ඕනේ මෙන්න මේ ආකාරයට. ඉන් පස්සේ මාපට ඇඟිලි දෙක අතරේ හිඩසක් තියෙන අන්දමට මෙන්න මෙහෙම පෙඹින්න ඕන. ඒක බකමෝනු වඩ. මගෙන් ඇහුවනම් කියන්නේ හරියට බැලුමක උලන් ගියා වගේ කියලා. හොඳයි ඕකනේ hina වෙන්නකෝ ඇතිතරම් දවසක පෙන්නන්නම් මම වැඩි හැටි. අන්නේ බකමෝනේ. ඒක නම් සාතිකයි මට. ඒක වෙන්නේ කොහොමද? දවාලි කොයිද බකමෝනේ? මම දන්නවා. ඔයා නෑ තියෙන නිසා ගිහිල්ලාම ඔප්පු කරලා පෙන්නන්නම්කෝ මම කී දේ හරි කියලා. ඉන්නේ නැත්නම් මාත් එනවා. ගියාට කමක් නැහැ අතරමං නම් වෙන්න එපා. මම මෙතන බලන් ඉන්නවා. මේක හරි පුදුමයිනි මට සහතිකයි හඳ ඇහුනේ මේ පෙට්ටින් කියලා. අපි එනවා දැන්ලා ඒ සතා යන්න ඇති. මට හරි ආඩම්බරයි ඔය දෙන්න ගැන. මේ අපි නිකමට ආවේ අපේ කරදරයක් වුණේ නැහනේ වාට අපි කියෙන්න. යන්න පාවම නවතින්න. අපිට යන්න දෙන්න. කොහේ යන්නද? මගේ යාළුවෝ අතාරින්න. මොකටද?
ෂුවා කියන්නේ මටයි. තමා කුඩා වැඩි මගෙත් එක්ක සටන් කරන්න. ඉදිරියට. යන්න යාළුවට යන්න මේ යනවා ඉන්න යනවා මොකද්ද? යනවා යන්න. කරදරයක් නැහැනේ. නමුත් යෝධයා රිද්දන්නේ නැති. නමුත් ඔයා නොඑන්න මම යෝධයාගේ බඩේ ඉන්න තිබුණේ මේ වෙලාවේ. ඔයා එනකොටයි ඌට අපි අහුනේ. ඒත් මම නෙවෙයි මේ මොහොතේ ඔයාලව බේරගත්තේ. එක මුවෙක්කා වවුන වෙන්න මට අයිති වෙන්න තෝගොල්ලොන් ගිරනමමයි. නිකවා කොහෙක? අන්නාරේ මේ පාරේ කෙලවරේ. ඌ ආපහු කැලේට රින්ගන්න නැති. ඔයාලා දැක්කනම් ඌ හරිම ලස්සනයි බෙදිලා ගිය රිදි අන්තට්ටුවකුත් එක්ක. රිදි අන්තට්ටුවක්? අන්නාරේ සුරදූතෙක් වගේ. මේ වතාවේදීත් කොමරක් කොට්ටු කරගන්න බැරි වුණානේ. ඔව් අර කාලකන්ණි මුවානුවෙන් අපි කී ආකාරයට වැඩේ කරනවනේ. කොමගේ ගොදුලා පිප් ස්වාමීනි අපේ සැලස් මානුව ඉතා හොඳින් වැඩ කෙරීගෙන යනවා. ඒ ස්වාමීනි අපගේ සලස් මානුව අකුරටම කටයුතු කරද්දී අර කාලකන්ණි මුවෙක් පැන්න. මට කියන්නේ මුවෙකුට පුළුවන් වුණා කියලාද මේ සැලස්ම කඩා කප්පල් කරන්න? ස්වාමීනි මුවට රිදි අන්තට්ටුවක් තිබුණානේ. රිදි අන්තට්ටුවක්? ඒ ස්වාමීනි ඒ වගේම පුදුම ලස්සන සතෙක්. වටින්නේ රිදි අන්තට්ටුව. මගේ ගිනි තබින කාමරේට හරියගේ ඒක. තමාලා නැවතවරක් මගේ නියෝගය ඉටු කරන්න සමත් වුණා මට ලැජ්ජයි. නමුත් කාරුණික රජෙක් වශයෙන් තව අවස්ථාවක් දෙනවා. අර මුවා අරන් එනවා දෙන්නට සමාව දෙන්නම්. එහෙම නොකළොත් උදුන රකින්න වෙයි දෙන්නට සදාටම. මොනිකස් අපි දැන් මොකද කරන්නේ? අපිට කවදාවත් බැරි වෙයි ඒ කාලකන්ණි මුව අල්ලගන්න. කෙලි පුරාම කරක් ගන්න වෙයි වගේ මේ විදිහේ. අදහසක් ආවා. මුවා නිතර යන්නේ එකම තැනයි ඔය කැලේ තියෙන්න පුළුවන්. අපි ගිහිල්ලා එතන සාතිය කරගමු. සත්තු තිය බොන්නේ එකම එක තැනින් නෑ. හරියට හරි මොනිකස් පහම ගිහලා තැන හොයාගෙන ගිය රජතුමාට අවශ්‍ය දේ වහම අරගෙන. එහෙම කරන්න බෑ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න. මොකද්ද? පුරාවෘත්ති අනුව මුවා ඇහැ ගැහෙන්න තැනත්තා රූකඩයක් බවට පත් වෙනවලු. අපේ ඔළුවට කොට්ටෝරුව කොටන තත්ත්වයට පත් වෙන්න මම කැමති නෑ. බය වෙන්න එපා මොනිකස් ඒකට විසඳුම මගේ ළඟ තියෙනවා. මට සහතිකයි රිදි අන්තට්ටුව ඇති මොවා දැක්ක කියලා. ඒක වෙන්න බෑ. එහෙනම් ඔයා රූකඩයක් බවට පත් වෙලානේ මේ වෙනකොට. ඒක හරි. ඔය රූකඩයක් වගේ නැත්තම් පිළිමයක් වගේ පේන්නේ නෑනේ කොහොමද? හැම පුරාවෘත්තයක්ම ඇත්ත වෙන්නේ නැහැ. මට සහතිකයි ඌව දැක්ක කියලා. ඔබ දැක්කේ සතා වගේ පෙනුන දෙයක ඡායාවක් නම්. ඒක හරි. ගහක් ගලක් නුහුරට පෙනුනත් මෙහා රැවටෙනවනේ. අයියෝ එහෙම දෙයක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. කවුද කෑ ගහනවා වගේ නේද? ආව මට තේරෙනවා. ඔව් අපි ගිහින් බලමු. අර මන්ත්‍රකාර ගානි මන්ත්‍රකාරය. ලොකු හදිස්සියක් වගේ. මන්ත්‍රකාරයා මෙහි ගැවසෙනවා කියන්නේ ලොකු කරදරයක්. අපි පස්සෙන් ගිහින් බලන්න ඕනේ. අපි හැංගෙමු. පනින්න. මොනිකස් මේක උසගෙන වන්න. බරයි හරියට. යගෙන යනවා. මෙතන. මේක උගුලක් කියලා සතෙකුට උනත් තේරෙවි කියලා හිතන්නේ නැද්ද? ඒක නිසා තමයි මේක දෙන මගේ මැජික් වතර. අන්න. ඕගොල්ලෝ නොපෙනී යන්නේද? නෑ කුඩරට තියෙනවා මගේ මන්තර බලයට පේන්නේ නෑ. මගේ මන්තරියයි මට වදින්න බැරි වුණේ ආව. එහෙම දෙයක් නොකිය නිසා. ඒක වෙන්න ඇති නේද? දැන් අපි දෙන්න හැංගෙන්න ඕනේ.
මේක ඔළුවේ දාගන්න මොඩිකස් විදි අම්මුවාට නොපෙනෙන්න අපි රූකටවත් පත් වෙන්නේ නැහැ එතකොට. මේකේ මූණ වාගෙන ඉන්න එක මහා මෝඩ වැඩක් නේ. උනා නැතන් නොපෙනී ඉන්නේ. දැන් අපි මෙතන හැංගිලා බලා ඉඳිමු. මුවා උගුල අහුවෙන්න කයි. ඇහුණද කතාව හරි අපරාධයක්. රෙදියන් මුවව මන්ත්‍ර බලෙන් අල්ලගන්නයි හදන්නේ. බෑ ඔය වැඩි අසාර්ථක වෙනවා. මුවා උතනින්ම ආවොත් ඔයා හරියටම හරි යාළුවා. මට හොඳ අදහසක් ආවා. එන්න. කන් දෙන්න හොඳින්. මැජික් මුවා වෙනුවට ලීමුවෙක් හදා දාමු කූඩුවට. මොනවා? ඉහිලු කරනවද අපිට? නෑ රත්තු ඇත්ත. පිප් අපිට එහෙම එකක් හදන්න පුළුවන් කියලා හිතනවද? මං ගැන ඕගොල්ලෝ දන්නවනේ. නියම මුවා අල්ලගන්න ඉඩක් ලැබෙන්නේ නෑ අපි ඉස්සර වුණොත්. දැන් හරි. මේකට රැවටේ කියලා හිතනවද? ඒක හරි. මේක අපේ මාමගේ වීල් බරෝ වගේ. ඇත්ත මුවෙක් වගේ නම් පේන්නේ නෑ. ඒත් මොඩිකස්ලව රවට්ටන්න පුළුවන් වේවි. මම නම් හිතන්නේ මේකට රැවටේ කියලා. බය වෙන්න එපා රත්තු රැවටෙන හැටි පෙන්වන්න. ජෝති ගිහිල්ලා කැම හදන භාජනය ගේන්න. ගේන්න ඉතින් නමුත් ඒක මොකටද? කාරණේ පස්සේ කියන්නම් ගේන්නකෝ. කොහෙද මේ මට පේන්නේ නෑ. ශබ්ද කරන්න එපා අපි හැංගිලා ඉන්නේ. ආශා අල්ලා හොඳයි මොඩිකස්. ඔයාට ස්තුතියි. හොඳයි කිව්වේ මොකටද? එන්න අපි හැංගෙමු. Tanda deh, modikas. අපේ වැඩේ හරි. ඔයාට සාතිකමද නියම සතා වුනේ කියලා. මට සාතිකමකට අප්පිය වගේ. සාතික කරගමුද පොඩ්ඩක් එමිලා බලලා. පරිස්සමෙන් මොඩිකස්. ඔන්න ජෝති පටන් ගන්න. දැම්ම. බොහෝයි මට සාතිකයේ මුවා වෙන්න ඕනේ. ඇස් නිලංකාර වෙනවා ආලෝකෙට. ඒකනේ කිව්වේ. දැන් මම කුඩුව වහ දානවා මේ නිල් පාට වෙද්දේ. ඔන්න දැන් බය වෙන්න ඕනේ බිල බලන්න. දැන් ඉස්සෙස්ම ගලවන්න. අපි දිනුවා මේක අපිට වාසිකසයි. බලන්න. දැන් මේක කරත් පටෝලා. අරයම් මහලි ගහන්න. අරන් යමු එන. මං කරමු. ඒක බබයි. Megan. මන්තර ජෝඩුව ආපහු ගියාම ඔය සන්තෝෂෙට මොකද්ද වෙන්නේ කියලායි මට බලන්න. අහි බලන්න කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. අනි දැන් මොකද්ද අපි කරන්නේ? මොකද්ද කරන්නේ? අපි තුන් දිනම රූකඩ වෙයිද දන්නේ නැහැ කවුද. බය වෙන්න එපා කිසි කරදරයක් නැහැ. කරදරයක් නෑ නේ රත්තෝ. ඔයාට කොහොමද හිතේ කින්දරද? හිතේ නෙමෙයි මට තියෙන බඩේ ගින්දර තමා. අපේ විශ්වාස බොරු. ඒකනේ කියන්නේ ජන කතා ඇත්තම නෙවෙයි. බොහෝ විට මේවා ගොතාපු කතා. ඇත්තක් මුල් කරගෙන වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපි හොයා බලන්න ඕනේ. එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා. ඇපල් හැඩේ මූණ හින්දා ඇපල් ආදිපාද කිව්වා.
පුංචි යාළුවෝ දෙන්නයි රත්තයි ජෝති කියලා මේ තුන් දෙනා දිව්වේ පැන්නේ අනුන්ගේ යහපත හිතලා විපත්තියට දුප්පත් පොසත් කියලා බෙදුන්නේ නෑනේ කරදරයේදී ලොකු පොඩියයි හිතන අය ඕන නෑනේ